අද වීඩියෝ එකකිනුත් අපි කතා කරන්නේ ඔයාලගේ විභාගයට සූදානම් වෙද්දී අත්‍යවශ්‍යම මතක තියාගන්න ඕනේ දෙයක් ගැන. ඉතින් අපි පේපරයක් කරද්දී විතරක් නෙවෙයි අපේ එදිනදා ජීවිතයේදී වුණත් අපි අතින් අත්වැරදි මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ඒත් ඔයා මේ මිස්ටේක් එක කරන්නේ ඔයාගේ ජීවිතයේ තීරණාත්මකම තැනකදී නම්. සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග කියන්නේ අපේ ජීවිතේ අපිට තීරණාත්මක කඩේන්නේ. ඒ වගේ තැනකදී නම් මේ අත්වැරදිම වෙන්නේ එතනින් එහාට ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ එක අත්වැරදීමක් සහ අපි කොහොමද ඒක निराකරණය කරගන්නේ කියලා. අද මම කතා කරන ඔයාලා කරන අත්වැරද්ද තමයි ප්‍රශ්නය හරියට කියවන්න නැතිකම සහ ප්‍රශ්නය කියවන්න ගොඩක් කාලයක් ගන්න එක. ප්‍රශ්නය කියවන්න ගොඩක් කාලයක් ගන්න එක අත්වැරද්දක් නෙවෙයි. ඒත් ඒකට හරි ක්‍රමය දැනගන්න නැති එක ඔයාගේ වැරද්දක්. ඒ කියන්නේ ගණන් පේපරේ විශේෂයෙන්ම ගත්තොත් රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් හරි දිගයි. එතකොට ඔයාලට මුල ටික කියවන් යද්දී අග ටික අමතක වෙනවා. අග ටික කියවන් යද්දී මුල ටික අමතක වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපි මේකට මොකද්ද කරන්න ඕනේ? මම දකින විදිහට මේකට වඩාත්ම සුදුසු දේ තමයි ඔයා මේ ප්‍රශ්නයේ තියෙන දත්ත ටික සටහන් කරගන්න එක. විශේෂයෙන්ම රූප සටහනක. අද මම එක ගානක් ඇසුරෙන් ඔයාලට පෙන්නනවා කොහොමද හරියටම ගානක දත්ත නිවැරදිවම අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මං හිතනවා ඒකෙන් අදහසක් අරගෙන ඔයාලත් දිගටම මේ ක්‍රමය පාවිච්චි කරයි කියලා. හරි, අපි බලමු දැන් මෙන්න මේ ගාන පාවිච්චි කරලා කොහොමද මේ දත්ත හරියටම ඇතුළත් කරගන්නේ කියලා. මේක 2025 සාමාන්‍ය පෙළ විභාගයට ආව ප්‍රශ්නයක්. මේකේ තියෙනවා පැත්තක දිග A වූ සමචතුරස්‍රාකාර පතුලත් සහිත උස 2යි A වූ ඝන ලෝහ පිරමිඩ 9ක් උණු කරලා සිලින්ඩරයක් හදනවලු. අරය R ඌද උස 3යි R ඌද ඝන වෘත්ත සිලින්ඩරයක් හදනු ලැබේ. ඔයාලා පෙන්නන්න ඕනි A ඝනය සමානයි 5R ඝනය බෙදීම 2 කියලා. එතකොට බලන්න මේ ඝන ගොඩක් දිගයිනේ, ගොඩක් දත්ත තියෙනවා. අපිට පුළුවන් ඒ දත්ත මේ විදිහට එකට ඇතුළත් කරගන්න. මේ බලන්න මෙතන තියෙන පැත්තක දිග A වූ සමචතුරස්‍රාකාර පිරමීඩයක්. ඔයාලට පුළුවන් විදිහට සමචතුරස්‍රාකාර පිරමීඩයක් ඇඳ ගන්න මෙහෙම. ඊට පස්සේ ඒකේ තව තියෙනවා ඒකේ පැත්තක දිග පතුලේ පැත්තක දිග ඒලු. ඒ ලකුණු කරගන්න. ඊට පස්සේ මේකේ රිජියුස්ද සාමාන්‍යයෙන් අපි පිරමීඩයක උස ලකුණු කරද්දී රිජියුස් එනේ ලකුණු කරන්නේ. ඒක 2යි ඒලු. එතකොට මේ වගේ පිරමීඩ 9ක් තියෙනවලු. 9ක් අඳින්න ඕනේ නැහැ. 9ක් කියලා අපි සටහනක් දා ගන්නවා. ඒක උණු කරලා අපි හදනවා අරය R සහ උස 3යි R. අරය R සහ උස 3යි R වූ සිලින්ඩරයක්. එතකොට උස ලකුණු කළා. දැන් බලන්න අපිට ආපහු මේ ප්‍රශ්නය කියවන්න කිසිම උවමනාවක් නැහැ. අපි ඔක්කොම දත්ත ටික ඇතුළත් කරගෙන තියෙන්නේ. උස තියෙනවා, පිරමීඩයේ උස තියෙනවා, ඊට පස්සේ පැත්තක දිග තියෙනවා, 9ක් තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ ආරය සහ උස ඇතුළත් වෙනවා. ඉතින් මේ වගේ දත්ත ඔක්කොම ඇතුළත් කරගත්තාම ප්‍රශ්නය කියවන කාලේ ඔයාලට මග හරවා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකෙන් ඔයාලා මොකක් හරි අදහසක් ගන්න ඇති කියලා.